දයි සාදුකාරයක් පවත්වමු. ත්‍රිවිධ රත්නයේ සිහි කරගෙන තුන් වාරයක් ප්‍රසංග පිටුවා වඳිමු. සාදු 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 බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු ධම්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු හොඳයි, අපි පළමුව සීලාවර්ජනයේ සීලාදිෂ්ඨානය මෙතන ඉන්නවා. පැවිදි ඇත්තෝ හැටියට අපි උපසම්පදා සීලේ පිහිටි ඇත්තෝ, ඒ වගේම දස සීලේ පිහිටි ඇත්තෝ, අපිටත් පුළුවන් මේ එක්කම අපේ සීලය ආවර්ජනය කරගන්න. ගිහි පින්නතුන් සලකාගෙන අපි ආජීව අෂ්ටමක සීලය අදිෂ්ඨාන කරනවා. හැම දිනම මාත් සමග එකට සජ්ජායනයෙන් සීලාදිෂ්ඨානය සහ බුද්ධ වන්දනාව කරමු. නමස්කාරය කියනකොට දෑත් නළල තියාගෙන නමස්කාරය කියමු. ගාථා කියනකොට දෑත් පපුවේ තියාගෙන තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් යුතුව බුද්ධ වන්දනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලාදිෂ්ඨානය ආජීව අට්ටමක සීලය. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං.
පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සංපප්පලාපා වේරමණී සික්ඛාපදං මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. අපි සීලයක් සමාදන් වෙච්ච වෙලාවේ සීලය ගැන යම්කිසි අවබෝධයක් වැටහීමක් ඇති කරගන්න අවශ්‍යයි. අපි සමාදන් වෙලා ආරක්ෂා කරන සිල් පද වශයෙන් සංඛ්‍යාත්මකව විවිධ වෙනවා. පංච සීලය කිව්වම 5ක්, ආජීව අෂ්ටමක සීලය කිව්වම 8ක්, උපෝසත අෂ්ටාංග සීලය කිව්වම 8ක්, නවාංග උපෝසත සීලය කිව්වොත් 9ක්, දස සීලය කිව්වොත් සාමණේර වශයෙන්, ගෘහස්ත වශයෙන්, ආජීව උපෝසත වශයෙන් 10ක්, උපසම්පදා සීලය කිව්වොත් ආකෝටි සීමාවකින් තොර. මේ වගේ අපේ සීලය කියන එක අපේ වැඩි දියුණු කිරීමක් ක්‍රමයෙන් සිද්ධ වෙනවා. සීලය මේ ආර්ය ප්‍රතිපදාව පූර්ණය කිරීමේදී ආරක්ෂණ පද්ධතිය වෙනවා, රැකවරණය වෙනවා. ශික්ෂා පද්ධතියකට එකඟ වෙලා අවංකව ඒක යම් කෙනෙක් ආරක්ෂා කරනවා නම් විශේෂයෙන් මේ ආර්ය සීලය, කුසල සීලය, අපි රකින සීලය ආර්ය සීලයක්, කුසල සීලයක්. ඒක රකින්නකොට, ඒක ආරක්ෂා කරනකොට අපිට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ කියන්නේ මේ ලෙඩ රෝග වලින්, නායෑම් ගම් වතුරෙන්, සුනාමි වලින් ආරක්ෂා වෙනවා කියන එක නෙවෙයි. අපි පවට සහ අකුසලයට වැටෙන එකෙන් වළකිනවා අපේ සීලය නිසා. කායික සංවරයක්, වාචික සංවරයක් මේ සීලයේ තියෙන්නේ. මූලික වශයෙන් කායික වශයෙන්, වාචික වශයෙන් තමයි පව් අකුසල් කෙරෙන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසා, පිසුනා, පරුසා, සම්පප්පලාපා, මේ 7 ගත්තොත් අපේ පව් අකුසල් කෙරෙන ප්‍රධාන මාධ්‍ය 7 වෙනවා. ඉතින් කය වචනය හැටියට ගත්තොත් මාධ්‍ය 2යි. කෙරෙන ආකාරය ගත්තොත් 7කට බෙදලා දක්වන්න පුළුවන්. එතකොට අපි සීල සංවරයටපත් වුණාම අපි මේ පවට අකුසලයට වැටෙන්නේ නැහැ. එයින් අපිව ආරක්ෂා වෙනවා. ඒ අර්ථයෙන් තමයි සීලය ආරක්ෂණ පද්ධතියක් කියලා අපි හඳුන්වන්නේ. ඒ වගේම සීලය රකින්න කෙනා යහපතක් අනිත් අයට කරනවා. අනිත් අයට කරදරයක්, හිංසාවක්, පීඩාවක්, අවමානයක්, අපහාසයක්, නින්දාවක් නොවන විදියට කායික හැසිරීමත් වචන භාවිතයත් දෙකම මනවින් සිද්ධ කරනවා. එහෙමනම් ඒ තැනත්තා තව කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත්, බාහිර කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් යහපතක්, කරදරයක් නෑ. අඩුම වශයෙන් උදව් නොකලත් අනිත් එක්කෙනාට කරදරයක්, හිරිහැරයක් නොවන ආකාරයට සිල්වත් පුද්ගලයා ජීවත් වෙනවා. මේ විදිහට ගත්තම තමන්ට යහපතක්, අනුන්ට යහපතක් වෙනවා. නිවන් අවබෝධය කිරීම පැත්තෙන් ගත්තත් සීලය අපේ ආර්ය ප්‍රතිපදාවේ, ආර්ය මාර්ගයේ ශික්ෂා තුනෙන් එකක්. අප විසින් පුහුණු කළ යුතු, වැඩි යුතු, දියුණු කළ යුතු ශික්ෂා තුනක් අපි දන්නවා. ආර්ය ප්‍රතිපදාව තුළ තියෙනවා ඒ සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව වශයෙන් මේන් එක් ශික්ෂාවක් සීල ශික්ෂාව. එතකොට නිවන් මාගේ තුනෙන් එකක් වශයෙන් සලකන්න පුළුවන්. ඒක නිසා අපි යෝගාවචරයන් හැටියට, යෝගීන් හැටියට, සුතවා ආර්ය ශ්‍රාවකයන් හැටියට, නැත්නම් සේක ඉන් හැටියට
ඔය නම් ඔක්කොගෙම කියවෙන්නේ එකම කෙනෙක් ගැන. එහෙම ගමනක් යන අපි මේ කෙලෙස් ක්ලේශ ධර්ම බැහැර කරලා නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න වෙර වීර්ය කරන උනන්දුවෙන් කටයුතු කරන අය හැටියට අපි සීලයට අපේ ලොකු ගෞරවයක් තියෙන්න ඕන. ඒක ආවිචේව රහෝච කිව්වා වගේ ආවි කියන්නේ විවෘත තැනදී, විවෘත කියන්නේ තවත් පුද්ගලයෙක් ඉන්න අවස්ථාව විවෘත තැන කියලා කියන්නේ. රහෝ කියන්නේ එහෙම නැති තැන. මේ දෙකේදීම සමාන ගෞරවයකින් සීලය ආරක්ෂා කිරීමයි යුතු. එතකොට ඒක තමන්ගේ පෞද්ගලික ශික්ෂණ පද්ධතියට ඇතුල් වෙනවා. සමහර ශික්ෂා තියෙනවා පෞද්ගලික ශික්ෂා පද්ධතියට අදාළ වෙන්නේ නැති. සාමූහික පිරිසක් ඉන්නකොට පමණක් සැලකිල්ලට ගන්න සමහර කාරණා තියෙනවා. නමුත් ආර්ය සීලය, කුසල සීලය එහෙම නැහැ. හැම විටම හැමතැනම පුද්ගලයන් සමූහයක් සිටින විටත් හුදෙකලාව තමන් පෞද්ගලිකව තමන් විතරක් ඉන්න අවස්ථාවේ සැලකිල්ලට ගත්තත් මේ ශික්ෂාවල කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඒ අවබෝධය ඇතුව අපි සීලයක් රකින්න නම් තමයි මේ සීලය ආර්ය සීලයක්, කුසල සීලයක් වෙන්නේ. සීලය රකින්න කලින් අපිට සැලකිය යුතු තරම් අවබෝධයක් තිබෙන්න ඕනේ. ඉතින් මේ සීලයක් සමාදන් වුණු වෙලාවේ මේ කාරණා ටික මතක් කළේ මේක දැනගෙන කළ යුත්තක් නිසා. ඉතින් අපි අද මේ කෙවිටියාගල අරණ්‍ය සේනාසනයේ එකතු වෙලා ඉන්නේ අපේ ගිහි පැවිදි යෝගාවචර පින්නත් පිරිස. ඉතින් සමහර ඇත්තෝ ඊයේ ආව, සමහර ඇත්තෝ අද ආව. කොහොම නමුත් කාල හෝරාමානේ අපි තීන්දුව කරගත්ත වෙලාවටම ඇවිදින් වතපිළිවෙත කරලා දම්පැන් වළඳලා කායික පහසුව මානසික සැහැල්ලුව ඇති කරගෙන දැන් මේ සූදානම් වෙන්නේ දිගටම භාවනා පුහුණුව කරන්නයි. ඉතින් සමාරම්භක කටයුත්තක් විදිහටයි අපි මේ සීල අධිෂ්ඨානය ඇති කරගත්තේ. දැන් පැවිදි ඇත්තෝ හැටියට අපි අපේ සීලය නැවත ආවර්ජනය කිරීමක් තමයි අපි නිතර කරන්නේ. නිත්‍ය සීලය, අපේ සීලය අපි පවාරණය වීමක් නැහැ සාමාන්‍යයෙන්. ගිහියැත්තන්ගේ සිරිතක් තියෙනවා. අදි සීලයක් සමාදන් වුණාම සමාහයට පවාරණය වෙනවා. පවාරණය වෙනවා කියන්නේ තමන් ගැර ආපහු නිත්‍ය සීලයට යනවා. ඉතින් ඒකත් තම තමන්ට හැකිනම් එහෙම නැත්නම් තම තමන්ගේ ශක්ති පමණින් කළ යුත්තක්. පවාරණය නොවි දිගටම රකින්න පුළුවන් ශික්ෂාපද තියෙනවා නම් ඒවා දිගටම නිත්‍ය සීලයට එකතු කරගන්න පුළුවන්. යම් සීලයක් Tamanට මෙතනින් එහාට පවත්වන්න අපහසුයි කියලා දැනුණොත් පවාරණය වීම පිළිබඳ ගැටලුවක් නැහැ. ඒක නිසා අපේ සීල තියෙනවා නිත්‍ය සීලය. ගිහියැත්තන්ගේ නම් අපි සලකන්නේ පංච සීලේ නිත්‍ය සීලය හැටියට. පැවිදියැත්තන්ගේ නිත්‍ය සීලය පැවිදි දස සීලය. උපසම්පදා භික්ෂූන් සාමණේර කියලා නැහැ. සියලු දෙනාගේම නිත්‍ය සීලය වෙන්නේ පැවිදි දස සීලය. එතනින් එහාට අදි සීලය රැකීම තම තමන්ගේ වගකීමක්, යුතුයකමක් හැටියට සලකා ගැනීමයි අවශ්‍ය. සීල ශික්ෂාව වැඩි දියුණු වෙනවා. මේවා අපිට රකින්න පුළුවන්. ගිහියැත්තන්ට උනත් මේ අපි රකින්න සීල් රකින්න බැරි නෑ. මේවා මේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ සීල් කියලා එහෙම එකක් නෑ. මම උදාහරණයක් හැටියට කියන්නම්. මේ අපේ තියෙනවා සේකියා කියලා කොටසක්. 72ක් තියෙනවා සේකියා. ඔය ඇත්තන්ට උනත් කියවලා බලන්න පුළුවන්. ඒවා මේ භික්ෂුන් වහන්සේලාගේ විනයටම අදාළ කාරණා නෙමෙයි. උදාහරණයක් හැටියට දන් වළඳනකොට ආහාර ගන්නකොට අනුගමනය කරන ශික්ෂා පද්ධතියක් තියෙනවා. සුරු චපු චපු එහෙම කන්නේ නැහැ. ශබ්ද කරමින් කන්නේ නැහැ. වටපිට බලමින් නැහැ. පත්ත සංඤී තමන්ගේ ආහාර පිඟාන ආහාර පාත්‍රය පිළිබඳව සිහිය පවත්වගෙන දන් වළඳනවා. ඇවිදිනකොට ගමට යනකොට බාහිරට ගෙදරින් එළියට යනකොට ආරාමෙන් එළියට යනකොට අනුගමනය කළ යුතු ශික්ෂා තියෙනවා. ඇඳුම් අඳින පිළිවෙලක් තියෙනවා. ඒවා තියෙන්නේ ඔය සේකියාවල. ඉතින් ඒවා මේ පැවිදි ඇත්තන්ට විතරක් අදාළ කාරණයක් නෙමෙයි. ඕනනම් අපිට පුළුවන් යෝගීන් නිසා යම් කිසි දවසක මේ ඇත්තන්ටත් සේකියා ටික තේරුම් කරලා දෙන්න. හරි වැදගත්.
මේවා අපි වෙන් කරගන්න ඕනේ නැහැ. මේවා පැවිදි ඇත්තන්ගේ ඒවා, මේවා අපේ ඒවා. එහෙම එකක් නැහැ. ආර්ය සීලේ. පුළුවන් ඒවා අපිත් කරනවා. මේ ස්වාමීන් වහන්සේලා මේ මෙහෙණින් වහන්සේලා අපිට වැඩි යමක් කරනවා, එහෙනම් අපිත් ඒක කරනවා. එහෙම එනවා. ඉස්සරහට ඉදිරියට එනවා. ඉතින් එහෙමයි අපි සීලය වැඩි දියුණු කරන්නේ. ඉතින් පින්වත්නි, ওই විදියට අපිට පුළුවන්කම තියෙනවා අපේ සීලය අවබෝධයෙන් යුතුව ක්‍රමයෙන් වර්ධනය කරන්න. ඒක නිසා අපි මේ විදිහේ අදිෂ්ඨානයක් ඇති කරගමු. හොඳයි, මේ උතුම් සීලය මේ සමාදන් වෙලා රකින්න, දැනටමත් රකින්න සීලය. ඒ වගේම අද දවසෙත් මේ අලුතෙන් සමාදන් වුණු ආජීව අෂ්ටමක සීලය. මේ සියලු ශික්ෂාපද ආරක්ෂා කිරීමෙන් ඇතිවන කාය වාක් සංවරය අපගේ යහපත පිණිසත්, ලෝකයේ යහපත පිණිසත් බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ, උගන්වා වදාළ සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසත් සීල ශික්ෂාවක් වශයෙන් උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියලා සාදු කියමු. හොඳයි, දැන් අපි ත්‍රිවිධ රත්නයට වන්දනා කරලා අපි මල් පහන් පූජා කරමු. අපි මේ කරන කාර්යය පිළිබඳවත් යම් වැටහීමක්, බුද්ධ වන්දනාව ගැන යම් වැටහීමක් ඇති කර ගැනීම සුදුසුයි කියලා මම නිකන් හිතුවා. මොකද අපි වන්දනා කරනවායි කියන කාරණේ ඒක ගැන අවබෝධයක් ඇති කර ගැනීම අවශ්‍යයි. අපි මේ බුද්ධ වන්දනාවල් තියෙනවා දැන් මහ ගොඩක්. නොඑක් විදිහේ වන්දනා ක්‍රම තියෙනවා. නමුත් වන්දනාව එක්තරා ප්‍රමාණයකට පිරිස ගොනු කරන එක්තරා ප්‍රාසංගික වැඩක් බවට පත් වෙලා තියෙන මේ පූජා ක්‍රම, වන්දනා ක්‍රම ආදී දේවල්. අපි යෝගාවචරින් හැටියට වන්දනාව කරන්නේ මේ ප්‍රාසංගික වැඩක්, පිරිස එකතු වෙලා කරන උත්සවයක්, එහෙම එකක් විදියට නෙමෙයි. එහෙම වන්දනා ක්‍රම දැන් සකස් වෙලා තියෙනවා. ලංකාවෙත් තියෙනවා. විශාල පිරිස් එකතු වෙලා සිද්ධාස්ථානවලට ගිහිල්ලා රටේම තියෙන තරම් මල් එකතු කරගෙන ඇවිල්ලා, තවත් පූජා ද්‍රව්‍ය එකතු කරගෙන ඇවිල්ලා එක එක විදිහේ නම් දාගෙන කරන පූජා ක්‍රම සකස් වෙලා තියෙනවා. ඒවා ඉතින් මේ නිවන් මාර්ගට ඒ තරම් උපකාරී වෙන දේවල් නෙවෙයි. ඒක නිසා අපි එහෙම අවශ්‍ය නැහැ. අපේ තියෙන හැබැයි තුනුරුවන්ට ගෞරවය. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය. ඒක නිසා අපි තුනුරුවන්ගේ ගුණ සිහි කරනවා. දැන් මේ වෙලාවේ අපි තුනුරුවන්ගේ ගුණ සිහි කරනවා. ඒක බුද්ධානුස්සති භාවනාවක්, ධම්මානුස්සතියක්, සංඝානුස්සතියක්. ඒකයි අපි මේ බුදු ගුණ කියන එකත් ටිකක් හෙමින් කියන්නේ. එතකොට ඒක අනුස්සති භාවනාවක් විදියට කරන්නේ. ඊළඟට සමහර විට අපි මලක් තියෙනවා, පහනක් තියෙනවා, සුවඳ කෝරක් තියෙනවා, සම්ප්‍රදායිකව කරන ඊටාම අඩු අවම පූජා ද්‍රව්‍ය ටිකක් අපි මෙතන තැන්පත් කරලා තියෙනවා. අපි මීට වඩා වැඩි පූජාවන් වලට යන්නේ නැහැ. අපිට එක මල් බඳුනක් නැත්තම් මල් කීපයක් තිබුණත් ඇති. මල් 3ක් තිබ්බත් ඇති තුනුරුවන්ට. මල් 3ක් තිබුණා නම් ඇති. අපි අර කරන්නේ තුනුරුවන්ට කරන උපහාරයක්, ගෞරවයක්. අපිට තියෙන රතනං පනීතං, මේ රතන සූත්‍රයේදී අපි කියනවානේ ඉදම්පි බුද්දේ රතනං පනීතං, ඉදම්පි ධම්මේ රතනං පනීතං, ඉදම්පි සංඝේ රතනං පනීතං කියලා. අපි ලෝකේ උපයා සපයා ගත්ත, හරි හම්බ කරගත්ත, හඳුනාගත්ත, දැන හඳුනාගත්ත වටිනා වස්තු තියෙනවා. රතන කියන්නේ ඒවට. ඒ අතරින් අපිට තියෙන වටිනාම වස්තුව තුනුරුවන්. ඒ වටිනා වස්තුන්ට නැත්නම් ඒ තුනුරුවන්ට කරන උපහාරයක්, ගෞරවයක් අපි මේ කරන්නේ. එහෙම නැතුව අපි
වැඳලා කරන ආයාචනයක්, යාඥාවක්, මොන හරි බලාපොරොත්තු වීමක් එහෙම දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් චාරිත්‍රයක් හැටියට කරන වැඩකුත් නෙවෙයි. ඒ චාරිත්‍ර කියලා කරන ඒවා තියෙනෝනේ, චාරිත්‍ර බවට පත් වෙලා තියෙනවා. එහෙම නැහැ. අවබෝධයෙන් කරන වැඩක් අපි මේ. අපේ උතුම්ම රත්නත්‍රය, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, ඒ රත්නත්‍රයට අපි දක්වන උපහාරය තමයි ඒ රත්නත්‍රයේ ගුණ සිහි කරලා මේ මල් පහන් සුවඳින් කරන උපහාරය. එපමණයි මේ කාර්යය. ඉතින් ඒක නිසා යෝගීන් හැටියට අපි ඒක අවබෝධ කරගන්න ඔබ ඔබේ නිවසේ, අපි පැවිදි ඇත්තන්ගේ ආරාමවල ඒ කටයුත්ත කරත් දවසකට වරක් හොඳින් කය පිරිසිදු කරගෙන, හිත තැම්පත් කරගෙන, මනවින් තැම්පත්ව ඉඳගෙන අපිට පුළුවන් ඒ තුනුරුවන්ට කරන උපහාරය කරන්න. එපමණයි මේ කාර්යය. අපි සමාරම්භක වශයෙන් තුනුරුවන්ට ගරු කරලා උපහාර කරලා මේ කාර්යය ආරම්භ කරන නිසායි මේ විදියට මේ කටයුත්ත කෙරෙන්නේ. හොඳයි, එහෙමනම් අපි සියලු දෙනාම තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරගෙන තුනුරුවන්ට කරන මේ උපහාරය කරමු. හදවතේ මේ තුනුරුවන් කෙරෙහි ගෞරවය ඇති කරගන්න. එසේ ඇති කරගෙන මාත් සමග එකට සජ්ජායනයෙන් තුනුරුවන්ගේ ගුණ සිහි කරලා තුනුරුවන්ට පූජෝපහාර පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදු ගුණ සිහි කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේච බුද්ධා අතීතාච යේච බුද්ධා අනාගතා පච්චුප්පංනාච යේ බුද්ධා අහං වන්දාමි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං. උත්තමංගේන වන්දේහං පාදපං සුවරුත්තමං. බුද්ධේයෝ කලිතෝ දෝසෝ බුද්ධෝ කමතු තං මමං. සාදු සාදු සාදු. ධම්මරත්නයේ ගුණ සිහි කරමු. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි. යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා
පච්චුප්පංනාචයේ ධම්මා අහං වන්දාමි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං ධම්මං ච ත්‍රිවිධං වරං ධම්මේයෝ කලිතෝ දෝසෝ ධම්මෝ කමතු තම්මම සාදු සාදු සංඝරත්නයේ ගුණ සීකරමු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං යේච සංඝා අතීතාච යේච සංඝා අනාගතා පච්චුප්පංනාච යේ සංඝා අහං වන්දාමි නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය උත්තමංගේන වන්දේහං සංඝං ච ත්‍රිවිධෝත්තමං සංඝේයෝ කලිතෝ දෝසෝ සංඝෝ කමතු තං මමං සාදු සාදු මේ අප විසින් සදහැයෙන් තැන්පත් කොට තිබූ මල් පහන් සුවඳ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාණ වූ බුද්ධ ගුණයට උපහාරයක් වේවා පූජා කරමි පූජා වේවා කියන උතුම් බුදු බැතිසිත හැම දිනාම ඇති කරගෙන ගාථා සජ්ජායනෙන් පූජාවන් පවත්වමු. පළමුව ආලෝක පූජාව. ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං. සුවඳ පූජාව. සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං. මල් පූජාව. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරේපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං
පුප්පං මිලායති යථා ඉදම්මි කායෝ තථායති විනාශ භවං. ත්‍රිවිධ චෛත්‍ය වඳිමු. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. තෙරුවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ බෝරේපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සංදිට්ඨික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. සාදු සාදු සාදු. හොඳයි, අපි උතුම් සීලයක පිහිටියා. තුනුරුවන්ට පූජෝපහාර පැවැත්තුවා. ටික වෙලාවක් අපි දැන් භාවනා මානසිකාරයකට හිත යොමු කරගමු. නැවත වතාවක් තම තමන්ගේ ඉරියව්ව ගැන සැලකිලිමත් වෙන්න. ඉරියව්වේ යම්කිසි අපහසුතාවක් පැන නැගිලා තියෙනවද කියලා බලන්න. බලලා හොඳ සිහිය කල්පනාව යොදලා ඉරියව්ව නැවත සකස් කරගන්න. අපි අපේ කටයුතු ආරම්භ කරන මොහොතේම අපේ මූලික පදනම් සිහි කරගන්නවා. එයින් එකක් තමයි අපේ සීලය. අපි දැන් සීලය කියන එක අපි අත්හරින කාරණයක් නෙවෙයි, නිරන්තරයෙන් පවත්වා ගන්නා වූ කාරණයක්. ඒ අනුව අපි සීලය හැම විටම ඉදිරියෙන් පවත්වා ගන්නවා, තියා ගන්නවා, මතක් කර ගන්නවා, ආවර්ජනය කරනවා. එහෙමයි. ඒක අපේ ආර්ය ජීවිතයේ සිරිතක්. සිරිතක් කිව්වම නිකන් ඒක චාරිත්‍රයකට කරන වැඩක් වෙන අවස්ථාවලුත් තියෙනවා. දැන් පන්සිල් සමාදන් වෙන එක එහෙම දැන් එහෙම පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඕනම වැඩක් පටන් ගන්නකොට එහෙම නැත්නම් ඔය උත්සව සභාවක් වෙන මොන හරි දෙයක් කරනකොට ඉතින් අපේ බෞද්ධ ඇත්තෝ මේ මොකද්ද මුලින්ම කරන්නේ? එහෙනම් ඉතින් පන්සිල් සමාදන් වෙමු කියනවා. ඒක මේ මොකට කරනවද කියලා එහෙම අදහසක් නැහැ. ඉතින් පැවිදි ඇත්තොත් එතන හිටියොත් එහෙනම් ඔන්න පන්සිල් සමාදන් වෙන ඔක්කොමලා ඉස්සර වෙලා කියලා. ඒක ඉතින් දැන් චාරිත්‍රයකට ගිහිල්ලා තියෙන්නේ. නිකන් අර පළවෙනියටම කරන වැඩේ පොල් තෙල් පහන පත්තු කරනවා වගේ වැඩකට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එහෙම එකක් නෙමෙයි මේ. අපිට තියෙනවා මිනිස්සු වුණාම මේ ආචාර ධර්ම පද්ධති. එතකොට යම්කිසි වැඩකදී ඕනෑම වැඩකදී ඒ ආචාර ධර්ම පද්ධතිය මතක් කරගන්න. දැන් ඕනෑම ආයතනවල තියෙනවා ඔබ දන්නවා. හුඟක් ඇත්තෝ ආයතනගත වෙලා ඉන්න අය වෘත්තීය වශයෙන් වෙනත් වශයෙන් ඒ හැම ආයතනකම තියෙනවා ආයතනික ආචාර ධර්ම පද්ධතිය. ඉතින් බොහෝ වෙලාවට ඒක මතක් කරලා දෙනවා අපි මේ මෙතන ඉන්නේ දැන් ඒක නිසා මෙතන මේ විදිහට පිළිපදින්න ඕන කියලා. පාරට ගියත් පාරේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනෝනේ අපි. රියදුරෙක් තමන්ගේ මේ රියදුරු ආසනයේ වාඩි වුණොත් එයාට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. එයා ඒ ආචාර ධර්ම පද්ධතිය සිහිපත් කරගන්නවා. මම දැන් මේ
වාහනේ පදවන්නයි සූදානම්. ඉතින් මට අදාළ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒ විදිහට හැම දෙයක්ම යහපත් විදිහට මෙහෙවාගෙන යන්න ඒකට අදාළ ආචාර ධර්ම පද්ධතිය හරිම වැදගත් වෙනවා. ඒකටයි සීල කියන්නේ. සීල කියන්නේ පාලි වචනේ. ඉතින් බෞද්ධත්ව හැටියට අපේ මූලික ආචාර ධර්ම පද්ධතිය පංචශීලය. ඒ කියන්නේ ආචාර ධර්ම පහක් අපි ළඟ තියෙනවා. ඒක අපි නිතරම මතක් කරගෙන ඕනෑම වැඩක් පටන් ගන්නවා. එතකොට මේ වැඩේ ඇතුලේ අර ආචාර ධර්ම කඩ වෙන්න බෑ. වැඩේ කරගෙන යන අතරතුර මුලින් ආචාර ධර්ම පද්ධතිය සිහි කරගන්නේ ඒකට. අපි මේ ආචාර ධර්ම පද්ධතියට එකඟව මේ වැඩේ කරමු. ඉතින් පංචශීල ප්‍රතිපදාවට එකඟව අපිට යමක් කරන්න පුළුවන් නම් කොයි වැඩේ හරි රස්සාව කරන එක හරි වාහනයක් කෙලවන එක හරි ගොවිතැනක් බතක් කරන එකක් හරි වෙන යම් කිසි වැඩක් ඕන එකක් පංචශීල ප්‍රතිපදාව ඇතුලේ කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක කොහොමදවත් පාපයක් අකුසලයක් වෙන්න විදිහක් නැහැ. ඉතින් ඒකයි මේ ආචාර ධර්ම පද්ධතියක් පළමු කොට සිහිපත් කරගන්නේ පළමු කොට මතක් කරගන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔය අපි යෝගීන් වුණත් අපි අපේ මූලික ආචාර ධර්ම පද්ධතිය විතරක් නෙවෙයි ඊට වැඩිය අධිශීලයක් වුණත් අපි සමාදන් වෙන්නේ. ඊළඟට කලින් හමුණු අවස්ථාවෙත් මම මතක් කරලා දුන්නා. දැනුත් අපේ මහත්මායේ සිහි කැඳවීම කරා හැම දිනාටම යෝගීන්ගේ මූලික පදනම යෝගී ජීවිතයේ මූලික පදනම මේ සතර බ්‍රහ්ම විහරණය. ඒක මත පදනම් වුණාම මූලික ආචාර ධර්ම පද්ධතිය අපිට පංචශීලයේ හැටියට ගන්න පුළුවන්. කායවක් අංශයෙන් අපි පවත්ව ගන්න ආචාර ධර්ම පද්ධතිය. අමතක වීමක් වෙන්න ඇති. සමහරට අපි ළඟ ජංගම දුරකථන තියෙනවා. අපි කලබලයට ඇවිල්ලා මේ ඉඳ ගන්න එක හරියට මේවන්න බැරි වෙන්න පුළුවන්. හැමෝම දැන් තම තමන්ගේ ළඟ ජංගම දුරකථන තියෙනවා නම් ඒව අතට ගන්න තියෙන ඒවා ඔක්කොම අරගෙන හරියටම බලන්න ඒක අපි ඒක කරලාද කියලා නැවත වතාවක් සිහි කැඳවීමක් හැටියට හොඳයි ඒක. සමහර විට මා ළඟ වුණත් තියෙන ඉඩ තියෙනවා ජංගම දුරකථනේ මම පාවිච්චි කරන කෙනෙක් නිසා. නැවත බලන්න ඒක අපි නිසි පොසිෂන් එකේ තියලා තියෙනවද කියලා. දන්නවනේ නිසි එක්කෝ ඒක ඕෆ් එහෙම නැත්නම් ඩිස්ක්‍රීට් එහෙම නැත්නම් සයිලන්ට්. බලන්නේ පොසිෂන් එකේ අපි ඒක ඒක තමයි සීලය. ඒ කියන්නේ මේ කාලය තුල අපි අපේ කාර්යයට පොදු පිරිසක් හැටියට එකතු වෙලා කටයුතු කරන තැනක නිසා අපේ කාර්යයට බාධාවක් නොවන විදිහට අපි අපේ පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණය කරනවා. නිසා දැනට ළඟ තියෙනවනේ ඔක්කොම අතට අරගෙන හරි පොසිෂන් එකේ තියන්න හරි තැන ඒක තැම්පත් කරන්න. ඒක නිසි තැනට ගෙනල්ලා තියන්න ඒ උපකරණය. එතකොට ඒක ගැටලුවක් නෑ. ඒක ඒ වෙලාවේ අපි කරන්න ඕන. දැන් සීලේ කඩවුණු වෙලාවේ හදන්නේ පස්සේ නෙමෙයි. අපි මං හිතන්නේ මට ඇහුණා කියලා මං ඈතින් එනකොට මේ මහත්තයෙක් ඕක මතක් කරනවා වගේ මට ඇහුණා. නමුත් සීලේ කඩවීම ගැන අපි පශ්චාත්තාප වෙන්නේ නැහැ. අපි කාගේ හරි අතින් අපේ අසතිමත් භාවය තමයි ඔකට හුඟක් හේතු වෙන්නේ. ඒකයි මම සතිය ගැන කතා කරන්නේ. කඩවුණු වෙලාවේ ඒ කඩවීම ගැන අපි පසුතැවෙන්නේ. කඩ වුණා කියන එක අපි පිළිගන්නවා. හැබැයි අපි ඒක හදනවා. මේ මගේ දුරකථනේ මා ළඟ තියෙනවද? තියෙනවා නම් ඒක නිසි පියවරේ පවත්වනවාද කියලා. මට ඒක සිංහලෙන් කියන්න තේරෙන්නේ නැහැ. මොකද්ද සිංහලෙන් ෆෝන් එක හරි ඔප්ෂන් එකේ තියන්නේ හරි
තැන තියන්න. එක්ක off, එහෙම නැත්නම් silent, එහෙම නැත්නම් discrete. ඔය තුنين එකක තිබ්බම අනිත් අයට බාධා වෙන්නේ නැහැ. Tamanටත් බාධාවක් නොකර ගන්න නම් ඉතින් off එකේ තියෙන එක තමයි හොඳ. නැත්නම් Tamanට අනිත් අයට බාධා නොවුනත් Tamanට බාධාවක් වෙන්න පුළුවන්. එතකොට මේක සීලය. 아무තු දෙයක් නැහැ. මේක තමයි සීලය. එතකොට ටෙලිෆෝන් එකට සීලයක් තියෙනවා. අපි පාවිච්චි කරන ෆෝන් එකට සීලයක් තියෙනවා. ඒ ෆෝන් එක නේවත්තව්‍යාබාදාය සංවත්තේය. දුරකථනයේ Tamanට අහිත පිණිස නොපවතීද? න පරව්‍යාබාදාය සංවත්තේය. මාගේ දුරකථනයේ අනිකාට අහිත පිණිස නොපවතීද? න උභයව්‍යාබාදාය සංවත්තේය. මා අනිකා ඇතුළු සමස්තයටම අහිත පිණිස මාගේ දුරකථනයේ නොපවතීද? ඉදං කුසලං දුරකථනයේ සම්බන්ධයේ කුසලයයි. දුරකථන පාවිච්චි නොකිරීම එහෙම නෙවෙයි. වරද්ද ගන්න එපා සීලය ගැන. ඒක තමයි කුසලය. ඒක නිසා අපි ඒක පාවිච්චි කරනවා නම් පාවිච්චි කර නැත්තන්ට මේක අදාළ වෙන්නේ නැති නැත්තන්ට මේක අදාළ වෙන්නේ පාවිච්චි කර නැත්තන්ගේ අපිට අදාළ වෙන්නේ ඒකයි. තමන්ට අනුන්ට අහිත පිණිස නොපවතිනසේ මා දුරකථනය පරිහරණය කරනවා. එච්චරයි. හොඳයි. අපිට සිහි කැඳවීමක් උනේ. ඒක හොඳයි කියලා මං හිතන්නේ. නරකයි කියලා නෙමෙයි මං ගන්නෙ. මං සාමාන්‍යයෙන් කිසිම දෙයක් ඍණ පැත්තට ගන්නෙ නැහැ. මම ඔක්කොම කුණු පෝර කරගන්න කෙනෙක්. කවුරු මට කුණු වීසි කරත්, කවුරු මගේ ඔළුවට කුණු බාල්දි හැලුවත් මං ඒව ඔක්කොම පෝර කරගන්න. බුදුහාමුදුරන්ගේ ක්‍රමවේදය ඒක නිසා යෝගාවචරින් හැටියට ඔය ඇත්තොත් ඕනම කෙනෙකුගේ කුණක් පෝර කරගන්න දක්ෂ වෙන්න ඕන. එතකොට අපිට කවුරු හරි ඒ කෙනෙක්ගේ අපේ ෆෝන් එකක් වැදුනා අපේ යෝගාවචර කෙනෙක්ගේ අපි ඒක පෝර කරගන්න මේ වෙලාවේ. අපි ඒක ගැන අමනාප වෙන්නේ නැහැ, තරහ වෙන්නේ නැහැ, ද්වේෂ හිතක් ඇති කරගන්නේ නැහැ, දෝෂාරෝපණ කරන්නේ. එතකොට වෙන්නේ අර පොඩි කුණ තව ලොකු කුණු ගොඩක් කරගන්න එක. එහෙම ඕනේ. අපි තේරුම් ගන්නවා මේ යෝගාවචරයට සතිය පොඩ්ඩක් මදි වෙන්නේ නැති. එහෙම නැත්නම් සමහර විට සමහර ඇත්තන්ට දැනුම මදි. ඒ කියන්නේ අපි පාවිච්චි කරන උපකරණ හරියට මේ ඔපරේට් කරන්න ඒක හරියට මෙහෙවන්න අවශ්‍ය කරන දැනුම නැති ඇත්තොත් තියෙනවා. එතකොට අපි ඒ ගැනත් හිතන්න වෙනවා. ඉතින් එහෙම ගැටලුවක් වෙන්නත් ඇති. අසතිමත් භාවයේ වෙන්නත් ඇති. ඉතින් ඒක නිසා කමක් නැහැ. අපි ඒ ගැන තරහ නැහැ, අමනාප නැහැ. අපි දොස් කියන්නේ නැහැ. අපි ආපහු ෆෝන් එක සීලේ පිහිටුවා ගන්න. ඒක තමන්ට අනුන්ට අයහපතක් නොවන විදිහට අපි හසුරවන්න බලන්න. හොඳයි. එහෙනම් සීලය ගැන අපි මේ කතා කරේ. ඕක බොහොම වටිනවා. බොහොම වටිනවා. ඒකයි අපි අපේ ආචාර ධර්ම පද්ධති සිහිපත් කරගෙන මේ කටයුතු පටන් ගන්න. ඊළඟට මම මේ පොඩි වෙලාවක් ගන්නවා අපේ මූලික මං කිව්වා යෝගාවචරයේ මූලික ලක්ෂණේ චර්යාවේ මූලික නැත්තම් මේක මානසික තත්ත්වයන් හතරක් ඇත්තටම සතර බ්‍රහ්ම විහරණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. මං හිතන්නේ දැන් මේ ඇත්තන්ට මේ ගැන සැලකිය යුතු දැනුමක් අවබෝධයක් තියෙනවා කියලා. අපි කරන කියන වැඩ සියලුම දේ කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න. මෛත්‍රිය කියන්නේ අපි සම්පූර්ණ මිත්‍රශීලී. මොන්නම හේතුවක් නිසාවත් කිසිම කෙනෙක් එක්ක මොන විදිහේ බරපතල ගැටලුකාරී තත්වයකදීවත් අමනාපයක්, නුරුස්නාකමක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති කරගන්නේ නැහැ. තාම බරපතල තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. තව කෙනෙකුට මොන හරි කරනකොට අතපසු වීමක්. එහෙම වෙන්න පුළුවන්. ලොකුම බාධා කිරීමක් වුණත් සමහරට කෙනෙක් කරන්න පුළුවන්. ඒ කිසිම අවස්ථාවක අපි අමනාපයක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක් හදාගන්නේ නැහැ. මොකද අපි දැන් දන්නවා ඒවා අකුසල් කියලා. කෙලෙස් කියලා. ඉතින් මේ දැන ඉන්න අපි ඇයි මේ තව කෙනෙක්ගේ අඩුපාඩුවකට ඇයි තරහ, වෛර, ක්‍රෝධ, අමනාප, නුරුස්නාකම් හදාගන්නේ? ඒක එතකොට අපි අඥානයි. අපි එතකොට ඉස්සරහට යන්නේ නැහැ. අපි පස්සට යන ගමනක් පේන්න තියෙනවා. අපි මේ භාවනා මධ්‍යස්ථාන හදාගෙන කල්යාණ මිත්‍ර පිරිස් හැටියට එකතු වෙලා
එකිනෙකාට උදව් කරගෙන යන්නේ ඉස්සරහට. පස්සට යන්න නෙමෙයි. ඒක නිසා මේ එකතු වෙලා ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ අතිනොත් පොඩි අතපසු වීම, අඩුපාඩුකම්, නොදැනුවත්කම් නිසා යම් අපිට පිරිසට, අපිට, ස්ථානයට කුඩා අතපසු වීම, බාධා වීම වෙන්න පුළුවන්. හැබැයි අපි ඒවට කෙලෙස් හදාගන්න බොහෝම කරුණාවෙන්. ඊළඟට තියෙන්නේ කරුණාව. කරුණාවෙන් ඒක මතක් කරලා දෙනවා. පෞද්ගලිකව කියලා දෙනවා. පිරිසක් හැටියට කියලා දෙනවා. බැහැයි කියලා යාට තේරෙන්නේ නැත්නම් ඒක පුරුදු කරනවා. දැන් උදාහරණයක් ඇරෙට අපි හිතමු ජංගම දුරකථන ගැන අපිට තේරෙන්නේ නැහැ කියලා මේක ඔපරේට් කරන්න. එහෙනම් මේ යෝගාචර පිරිස අතර ඇති හොඳටම මේක ඔපරේට් කරන්න තේරෙන කෙනා. එයා මේ සියලු දෙනාට ඒක කියලා දෙන්න ඕන. ඔබේ අතේ තියෙන ෆෝන් එකේ වර්ගය මොකක්ද? ඒකේ මෙන්න මේ පොසිෂන් එකේ තියන්න ෆෝන් එක. සයිලන්ස් පොසිෂන් එකේ මෙහිමයි තියන්නේ. ඩිස්ක්‍රීට් එකේ මෙහිමයි තියන්නේ. ඕෆ් එක මෙහිමයි. නැත්තම් ඔටෝ ඒක කරගන්න පුළුවන්. සමහර ඒවායි තියෙන ඔටෝ. ස්වයංක්‍රීයව ඒක. අන්න කරුණාව දන්නේ නැති එක කියලා දෙනවා. කියලා දීලා ඒක ශික්ෂාකාමී කරනවා. හුරු කරනවා. ඒකට අනුගත කරන මේ පුද්ගලයා අවබෝධ කරලා කියලා දෙන බුදුහාමුදුරු එහෙමයි. බුදුහාමුදුරු දන්නේ නැති එක අපිට කියලා දීලා අපිට හික්මෙන්න ඉගැන්නුවා. මේ අපිට බුදුහාමුදුරු කිව්වා ඔයාට මේක තේරෙන්නේ. ඒක නිසා ඉස්සෙල්ලා මං කියන එක අහගන්න. ඒකයි අපි බුදුහාමුදුරන්ට කන් දෙන්නේ නිතරම. ඔන්න උන්වහන්සේ අපිට කියනවා මෙන්න මේක මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි වෙන්නේ, මෙහෙමයි කරන්න ඕන, මේ විදියටයි කරන්න ඕන. මේක ගන්න, මේක අතහරින්න, මේක පුහුණු වෙන්න. අන්න කියනවා. කියලා දුන්නම අපිට පුළුවන්. ඒකනේ බුදුරජාණන් වහන්සේට අපි මහා කරුණිකෝ නාතෝ කියන්නේ. මහා කරුණිකෝ නාතෝ හිතාය සබ්බපානිනා. සියලු ප්‍රාණීන් කෙරෙහි පිහිට වුණා නාතෝ මහා කරුණාවෙන්. එහෙනම් අපි ළඟත් අපි යෝගාවචරයෙන් අපි ළඟ මේ කරුණාව තියෙනවා. අනිත් එක්කෙනා දන්නේ නැති දේ එක සැරේ නෙමෙයි 10 වාරයක් හරි කියලා දෙන්න ඕන. අපි සමහර විට එක සැරයක් කියලා දෙවෙනි සැරේ කියලා තුන්වෙනි සැරේදී අපි ක්ලේශය හදා ගන්න. එහෙමයි යන්නේ. එහෙම නෑ යෝගීන් අපි. පළවෙනි සැරේත් කියලා දෙනවා, දෙවෙනි සැරේත් කියලා දෙනවා, 10 සැරයක් හරි කියලා දෙනවා. 10 වතාවක් හරි. කියලා දීලා අනිත් එක්කෙනා ඒ தത്വයට ගන්න බලනවා. අන්න කරුණාව. එතකොට මෙත්තා කරුණා දෙකෙන් තමයි අපේ වැඩ කටයුතු කෙරෙන්නේ. ඊළඟට මුදිතා උපේක්ෂා. අපි කරන වැඩ සාර්ථක වෙන්න පුළුවන්. සාර්ථක වෙන්න පුළුවන්. ප්‍රතිඵල හොඳ වෙන්න පුළුවන්. අපි මේ උදාහරණයම ගමු. අපි කෙනෙකුට යමක් කියලා දෙනවා. එයා එක සැරෙන් මේක තේරුම් ගන්න. විතරක් නෙමෙයි සීලයටත් යනවා එයා. ප්‍රඥාවෙන් සීලයටත් යනවා. ඒ කියන්නේ එයා සම්පූර්ණ එයාගේ ජීවිතෙත් වෙනස් කරගන්නවා, චර්යාවත් වෙනස් කරගන්නවා. අපිට එක සැරේයි කියලා දෙන්න උනේ. පොඩි නෝටිස් එකක් විතරයි, පොඩි දැන්වීමක් කරන්න විතරයි උනේ. ඉතින් අපිට හරි සතුටුයි. මේ මිනිස්සයා කොච්චර හොඳද බලන්න, එක සැරේයි කිව්වේ. දැන් මේ පිළිවෙලට හොඳට වැඩ කරනවා කියලා. ඉතින් හරි සතුටු වෙන්න කාරණයක් එතන තියෙනවා. නමුත් අපි ඒක මමත්වයෙන් ගන්නෙ නෑ. මන් තමයි මෙයාට මේක කියලා දුන්නේ. මන් නිසා තමයි මෙයා අද මේ තත්ත්වයේ ඉන්නේ. එහෙම ගන්නෙ නෑ. අපි ඒක කාටවත් කියන්නෙත් නෑ. නමුත් අපිට තේරෙනවා අපි දුන්න උපදේශය, අපි දුන්න මඟ පෙන්වීම නිසා මෙයා වෙනස් වුණා. මෙයා දැන් තේරුම් අරගෙන වැඩ කරන. හොඳයි. ඕනනම් අපිට පුළුවන් ඒ ගැන ප්‍රසාදේ පළ කරන්නත්. තව දුරටත් එයාට ඉදිරියට යන්න උදව් කරන්න පුළුවන්. අපිට ලොකු ප්‍රසාදයක් තියෙන්නේ. මුදිතා. ඊර්ෂ්‍යාවක් නැතුව අවංකව සතුටු වෙන ගතිය තමයි මුදිතා කියන්නේ. උපේක්ෂා කියන්නේ ඊටත් ටිකක් අමාරු එකක්.
අපේ උත්සාහයන් අසාර්ථක වෙනවා සමහර විට. එක සැරේ දෙසර තුන් සැරේ නෙමෙයි දහස් වරේ කිව්වත් සමහර විට සමහර අය කනකට ගන්නේ නැහැ. පිළිපදින්නේ නැහැ. අනුගමනය කරන්නේ නැහැ. අපේ දරුවෝ බලන්න සමහර වෙලාවට අපේ නැහැ හිතවතුන් යාළු මිත්‍රයෝ නොඑක් අය මේ අතර අපි අතරින් යෝගීන් අතර වුණත් එහෙම දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ උත්සාහයන් පළ දරන්නේ අසාර්ථක ලක්ෂණ පෙන්වනවා. එතකොට අපි කඩා වැටෙන්නේ, බිඳ වැටෙන්නේ, කලකිරෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ. ඒ ඔක්කොම අකුසල්නේ. ඔය ප්‍රතිඵල නරක වුණාම තමයි වැඩිපුරම අකුසල් හැදෙන්නේ. තරහ යනවා, කේන්ති යනවා, බැන වදිනවා, දොස් කියනවා, අමනාප වෙනවා. নানা ප්‍රකාර දේවල්. චෝදනා කරන්න පටන් ගන්නවා. අරයා තමයි මේකට වග කියන්න ඕනේ, එයා තමයි මේක කරේ. නොඑක් විදිහේ ප්‍රශ්න. ඉතින් එහෙම නැහැ. උපේක්ෂාව වෙනවා. උපේක්ෂාව කියන්නේ අවබෝධාත්මක මධ්‍යස්ථ බව. නිකන් ගණන් ගන්න නැතුව ඉන්න එක නෙමෙයි. උපේක්ෂාව කියන්නේ. අවබෝධාත්මක මධ්‍යස්ථ බව. යමක් අසාර්ථක වීම තුළ අපි තේරුම් ගන්න මොකක් හරි ඇති මෙතන. මොකක් හරි ඇති මෙතන. උදේ අපේ මහත්තයා මතක් කිරීමක් කරා ජංගම දුරකථන නිහඬ කරගන්න කියලා. නමුත් අපි අර දුරකථනයක් නාද වීම දිහා බලන්නේ හේතුඵල ධර්මානුකූලව. මොකක් හරි මෙතන හේතුවක් ඇති. එක්කෝ ඒ අවස්ථාවේ ඒ තැනැත්ත නොහිටින්නේ නැති මෙතන. ඒ දැන්වීම කරන වෙලාවේ. සමහර විට හිතියත් අසතියෙන් ඉන්නේ නැති. අසතිය කියන එක තේරෙනෝනේ දැන්. සිහියෙන් හිටියේ නැහැ. ඒ කියන්නේ සිහිය කියන්නේ වර්තමාන අරමුණේට පූර්ණ අවධානයනේ. වර්තමාන අරමුණ කියන්නේ අර මහත්ය අර දැන්වීම කරන වෙලාව. අර කල්යාණ මිත්‍රයෙක් මෙතන දැන්වීමක් කරා. එතකොට ඒකට පූර්ණ අවධානයෙන් හිටියේ නැති වෙන්න පුළුවන්. එතකොටත් ඒ පණිවිඩේ ඒ තැනැත්තාට ඒ යෝගාවචරයට යන්නේ නැහැ. මට වුණත් එහෙමයි. ඊට පස්සේ සමහර විට අර මං කිව්වා වගේ මේක ඔපරේට් කරගන්න අවශ්‍ය ඒ දැනුම නැති වෙන්න පුළුවන්. එතන මෙතනකොට හේතු දල වශයෙන් මම නිකන් හේතු තුනක් කිව්වා. එතකොට ඒ හේතු තුනෙන් කිසියම් එකක ඵලයක් වෙන්න පුළුවන් භාවනා ශාලාවේදී දුරකථනයේ නාද වීම. එතකොට අපි දකින්න ඕන මේ සිද්ධිය දිහා හේතුඵල ධර්මානුකූලව. හේතුඵල ධර්මානුකූලව. එතකොට අපි මේ සිද්ධියෙන් එක්තරා ප්‍රමාණයකට ඥානනය වෙනවා. ඥානනය වෙනවා. කම්පණය නෙමෙයි. දැන් අපි සිද්ධි වලින් හුඟක් වෙලාවට වෙන්නේ කම්පණය වීම. කම්පණය නෙමෙයි වෙන්න ඕන ඥානනය වෙන්න ඕන. අපි ටිකක් ධර්මානුකූලව සිද්ධිය දිහා බලන්න ඕන. ධර්මානුකූලව සිද්ධිය දිහා හිතන්න ඕන. එතකොට අපිට තේරෙනවා මෙතන මොකක් හරි හේතුඵල ධර්මතාවක් වෙන්නේ. මොකක් හරි හේතුවක් ඇති. පස්සේ අපිට ඕනනම් ඒ හේතුව විමස ගන්න පුළුවන්. අපි නැතත් සමහර විට යෝගාවචරයට මේ හේතුව ගොනු කරගන්න පුළුවන්. මේ හේතුව නිසායි මේ ඵලය ඇති වුනේ. එතකොට ඔන්න සිද්ධියෙන් අපි කම්පණය වෙන පැත්තට නෙමෙයි අපි යන්න ඕන ඥානනය වෙන පැත්ත. ප්‍රඥාව ඒකෙන් වැඩි දියුණු කරගන්න ඕන. ඊට පස්සේ අපි ඒක ගැන මධ්‍යස්ථයි. උපේක්ෂයි. අපි ඒකට ක්‍රියාත්මක වෙන්නේ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන්. එතන ඉඳලත් ආපහු මුල් දෙක තමයි අපි ගන්නෙ. ඒ සිද්ධියෙන් ඥානනේ වුණත් කරුණාවෙන් මෛත්‍රියෙන් වැඩ කරන්නේ එතන ඉඳලා ඒ සිද්ධිය සම්බන්ධයෙන්. සිද්ධියෙන් කම්පණය වුණොත් එතකොට වැඩ කරන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් නෙවෙයි. තරහෙන්, ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, අමනාපයෙන් එතන ඉඳලා යන්නේ. ආපහු දුක් චක්‍රය හැදෙනවා. ආපහු කෙලෙස් චක්‍රය හැදෙනවා. ඒක නිසා මෙන්න මේ සිද්ධි අපිට ඊටාම වැදගත් පින්වත්නි මේ අපේ ජීවිතයේ වෙන සිද්ධි. ඒ සිද්ධි වලට අපි කොහොමද මුහුණ දෙන්නේ යෝගාවචරින් හැටියට? ඒක නිසා නිතරම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ බ්‍රහ්ම පදනමේ අපි කටයුතු කරන්න. සතර බ්‍රහ්ම විහරණ වල. ඉතින් ඒකයි මම ওই කාරණේ මතු කළේ. අපේ එතකොට යෝගාවචර ජීවිතේ
නිත්‍ය සීලයේ හැටියට ගමු. නිත්‍ය සීලය, පංචශීලය. ඒ කියන්නේ අපි හැම වැඩක්ම පංචශීල ප්‍රතිපදාව ඇතුලේ කරන්නේ. ඒ දුෂ්කරයි, රස්සාවත් කරන්න වෙනවා. එතකොට ඒ පදනම ඇතුලේ ගෘහ ජීවිතය ගත කරන්න වෙනවා. හැම දෙයක්ම කරන්න වෙනවා. නිත්‍ය සීලය ඇතුලේ. දැන් අපි නිත්‍ය සීලය, අපේ නිත්‍ය සීලය ඇතුලේ තමයි අපි ඔක්කොම කරන්නේ. මේ අනිත් කොයි දේ කරත් පැවිදි ඇත්තෝ හැටියට අපේ නිත්‍ය සීලය ඇතුලේ අපි ඒක කරනවා. ඒක කඩ නොවන විදියට. ඒතර ඔය ඇත්තන්ටත් එහෙමයි. ඊළඟට අපේ මානසික පදනම අපි මේ කතා කරේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. නිතරම මනස පවත්ව ගන්න ඔය හතරේ. නිතරම හිතන්නේ මිත්‍රශීලීව. මොන්න තරම් දුෂ්කරතා, මොන්න තරම් බාධාකාරී තත්වයන්, අඩුපාඩුකම් පැන නැගුණ මිත්‍රශීලීවමයි හිතන්නේ කටයුතු කරන්නේ. අනිකා වෙනුවෙන් වැඩ කරන්නෙම කරුණාවෙන්. කිසිම මේ ගරු බුහුමන් සත්කාර සම්මාන ගන්න, හිතවත්කම් යාලුකම් වැඩි කරගන්න, ඒවට කරන වැඩ නෙවෙයි. එතකොට ආපහු අපි කෙලෙස් පැත්තට වැටෙනවා. එහෙම නැහැ. කරුණාවෙන්මයි අනිත් එක්කෙනා වෙනුවෙන් වැඩ කරන්නේ. පුළුවන් තරම් අනිත් එක්කෙනාගේ දියුණුව, අනිත් එක්කෙනාට පුළුවන් තරම් උදව්වක් කරන්න බලන්න. උපකාරීව කටයුතු කරන්න බලන්න. ලැබෙන ප්‍රතිඵලවලදී ප්‍රතිඵල හොඳ නම් මුදිතා, ප්‍රතිඵල නරක නම් උපේක්ෂා. ඔන්න ඔය පදනමට අපි આવොත් අපේ යෝගී ජීවිතය හොඳ මට්ටමකින් අපිට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉන් ඉස්සරහට අපිට තියෙන වැඩ බොහොම සුමට වෙනවා, ටිකක් සැහැල්ලු වෙනවා. ඒක නිසා මම ඔය මතක් කරේ අපේ මූලික පදනම් ටික. මොකද මේවා සිහි කඳවාගෙන සිහිපත් කරගෙන අපේ කටයුතු ආරම්භ කිරීම යෝග්‍ය නිසා. හොඳයි, එහෙමනම් අපි මේ හෝරාවක කාලයක් අරන් තියෙනවා. උදෑසන අපේ මූලික කාර්යයන් සඳහා පිරිස එකතු වෙලා කෙටි අනුමෝදනාවකුත් අපි සාමාන්‍යයෙන් ආරම්භයේදීම කරනවා. අපි මේ වැඩවල අවසානයේ සමහර විට අනුමෝදනා කරන සිරිතක් තියෙනවා. නමුත් ආරම්භයේදීම අපි අනුමෝදනාව කරනවා. ඒකත් මේ යෝගාවචර ජීවිතයේ ලක්ෂණයක් කරගන්න ඕන එකක්. ස්තුතිපූර්වක හිතක් අපිට තියෙන්න ඕන. ස්තුතිපූර්වක වචන තියෙන්න ඕන. ස්තුතිපූර්වක ක්‍රියාකාරකම් තියෙන්න ඕන. ඒක තමයි මේ අනුමෝදනාව කියලා කියන්නේ. අපි කවුරු හරි අපිට පුංචි හරි උදව්වක් කරොත් ඒකට අපි වචනයෙන් බැරි නම්, සමහර විට ක්‍රියාවකින් කරන්න බැරි නම් හිතින්වත් ස්තුතිපූර්වක වෙන්න ඕන. ඒ අනුමෝදනාවේ ලක්ෂණය ඒකයි. බුදුරජාණන් වහන්සේ ඒක අපිට නම් විනය නීතියක් හැටියටම පැනෙවුවා. මේ කෙනෙක් උදව්වක් උපකාරයක් කරපුවාම ඒ තැනැත්තාට ස්තුතිපූර්වක වෙන්න කියලා, කෘතවේදී වෙන්න කියලා. ඒක නිසා අපි මේ අපි ඇවිල්ලා මේ පරිහරණය කරන මේ කෙවිතියාගල මේ භාවනා මධ්‍යස්ථානයේ, ඉතින් අද අපි ඇවිල්ලා මේ බණ භාවනා කරන්නේ අපි බොහෝම විවේකී සංසුන් තැනක මේ අපි ඇවිල්ලා ඉන්නේ. බ්‍රහ්ම ලෝකයට ආවා වගේ අපිට ආවම තේරෙන්නේ බ්‍රහ්ම ලෝක කියන්නේ මොකද්ද කියලා. මේ වගේ තැන් ඔය බ්‍රහ්ම ලෝකේ වෙනස, අපි බ්‍රහ්මත්වයේ වෙනස අපි එච්චර තේරුම් ගන්න නැහැ. මේවා තේරුම් ගන්න ඕන දැන්. දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල ලක්ෂණය තමයි කාම සම්පත් එකතු කරගෙන ගොඩ ගහගෙන ඒවා භුක්ති විඳා කාමයන්ට නැඹුරු වෙලා ඉන්නේ. කාම භුක්ති විඳීම ලක්ෂණේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝකවල. දේව මනුස්ස ස්වභාවය ඒකයි. සත්වයෝ ගත්තත් ඉන්නේ ජෝඩු බොහෝ වෙලාවට. දෙන්න අඩුම ගානේ දෙන්නෙක් ඕන. දෙයයන්ටත් දේවතාවෝ නැතුව ඉන්න බෑ. මනුස්සයන්ටත් නෝනලා ඉන්න ඕන, මහත්යලා ඉන්න ඕන, දරුවෝ ඉන්න ඕන, පැටවෝ ඉන්න ඕන, අම්මා තාත්තා ඉන්න ඕන. දෙවියන්ටත් එහෙමයි. පිරිස ඉන්න ඕන. ඒ අර කාමයේ භුක්ති විඳීම සඳහා තවත් ක්‍රමවේදයක්. බ්‍රහ්ම ලෝකයට යනකොට ওই දෙකම අතාරිනවා. තනියෙන් ඉන්නේ බ්‍රහ්මයෝ. බ්‍රහ්මයන්ගේ නෝනලා ගැන සඳහනක් නැහැ නේ. බ්‍රහ්ම එහෙම නැහැ.
තනි තනියම ඉන්නේ. කාම මනුස්ස සහ දේව මට්ටමේ විඳින විදිහට පංචකාම විඳීමක් නැහැ. බ්‍රහ්මත්වයේ තුල තියෙන මේ ලක්ෂණය. ඔය සතර බ්‍රහ්ම විහරණ වලට අරන් තියෙන්නේත් ඒකමයි. බ්‍රහ්ම විහරණේ අරන් තියෙන්නේ. දේව විහරණ, මනුස්ස විහරණ නෙමෙයි අරන් තියෙන්නේ. බ්‍රහ්ම විහාරය අරන් තියෙන්නේ ආර්ය ජීවිතේට. නැත්තම් ඔය මනුස්ස විහාර ගන්න තිබුණනේ. දේව විහාර ගන්න තිබුණනේ. එහෙමත් විහාර තියෙනවා. විහරණ තියෙනවා. ඇයි මනුස්ස විහාර නොගෙන දේව විහාර නොගෙන බ්‍රහ්ම විහාරය ගත්තේ? ඒ බ්‍රහ්ම විහාරය ආර්ය තලයට ළඟම කිට්ටුම එක. ඊළඟ අපේ ඉලක්කය ආර්ය තලයට යන්න ළඟම එක ඒක. ඒක නිසා මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ බ්‍රහ්ම ලෝක. ඒක අපි හොඳට මතක තියාගන්න ඕන. පුළුවන් තරම් හුදකලාවේ ඉන්නවා, තනියෙන් ඉන්නවා, විවේකීව ඉන්නවා. පංචකාම ඇහැ කන නාසය දිවකය පිනවන ඒවා පුළුවන් තරම් අඩු කරලා දාන්න. පුළුවන් තරම් අඩු කරලා දාන්න. අඩු කරලා දාලා එහෙම ඉන්නවා. ඒක තමයි පුහුණුව. ඉතින් ඒක නිසා මේ බ්‍රහ්ම ලෝකයේ කවුරු හරි එකතු වෙලා හැදුවා. දැන් ඉතින් අපි ඇවිල්ලා පරිහරණය කරනවා. ඒක නිසා අපි පළමුවෙන්ම පින් අනුමෝදන් කරන්නේ මේ කෙවිතියාගල මේ භාවනා මධ්‍යස්ථානය හදන්න. දායක මූලික කාරක වෙලා එදා මෙදා තුර කාලය, ශ්‍රමය, ධනය, ශක්තිය, බුද්ධිය වියපැහැදම් කරපු පැවිදි ඇත්තෝ, ගිහි ඇත්තෝ, දේශීය වශයෙන්, විදේශීය වශයෙන් විශාල පිරිසක් ඉන්නේ. ඒ ඇත්තෝ සමහර විට දන්නෙත් නෑ. අපි මෙවිල්ලා මෙහි බණ භාවනා කරන බව සමහර ඇත්තෝ දන්නේ නෑ. ඒ ඇත්තෝ වෙන වැඩවල ඇති. මේවට උදව් කරපු ඇත්තෝ. සමහර ඇත්තෝ ජීවත්ව ඉන්නවද දන්නෙත් නෑ. මිය ගිහිල්ලත් ඇති. ඒකට කමන්නේ අපි ඒ ඇත්තෝ කෘතවේදීව මතක් කරමු. අපි මේ දවස් 2 3 හරි මෙතන රැඳී ඉඳන් බොහොම විවේකීව සංසුන් අපේ බණ භාවනා කටයුතු කරගෙන යනවා. ඉතින් මෙවැනි ශූන්‍යාගාරයක් සකස් කිරීමට දායක මූලික කාරක වෙච්ච පින්වත් ගිහි පැවිදි හැම දෙනාටම සිතක්ම වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම උදා වේවා. ඒ ඇත්තන්ගේ ජීවිතවල ශේෂ මාත්‍ර වශයෙන්වත් පව් අකුසල් තිබේ නම් ඒවා ගෙවිලා නිවන් මඟට අදාළ වන්නා වූ පින් කුසල් වැඩිලා මේ ජීවිතයේ මේ භවයේදී මේ ඇත්තන්ටත් උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය කුසල ශක්තියින් හේතු වාසනා වේවා කියලා සාදු කියමු. ලෝකේ ශාසනය රකින සියලු දෙවියෝ මේ පින් අනුමෝදන්ව සතුටු වේවා. අප කරන්න කියන මේ යහපත් ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියා දැනදක සතුටු වේවා, අනුමෝදන් වේවා, අනුගමනය කෙරෙත්වා. මේ වගේ ස්ථාන, මේ වගේ කටයුතු වලටම මතුමතුවටත් පවත්වාගෙන යන්නට, ඒ වගේම මේ යෝගී ජීවිත ගත කරන අපට ආපහු පංචකාමයන්ට, අකුසලයන්ට, පාපයන්ට වැටෙන්නේ නැතුව එයින් මිදලා යෝගී ජීවිතය ඉදිරියට දියුණු කරගෙන යන්නට හැකි පමණින් ආධාර කෙරෙත්වා, උපකාර කෙරෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සංභතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තෝ සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. සීපත් කරමු කෘතවේදීව අප සමග ජීවත් වෙලා මේ පරලෝකීය අපවත් වෙච්ච අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍රවරු ඉන්නවා. සමහරවිට මව්දෙමව්පියෝ, ගුරුවරු, අපිට උදව් උපකාර කර මඟ පෙන්වපු අපේ පැවිදි ආචාර්යවරු, ඒ වගේ ඇත්තෝ ඉන්නවා. අද ඒ ඇත්තෝ අපිත් එක්ක නැහැ. ලෝක ධර්මතාවයට අනුව මරණ ධර්මතාවයට පත් වෙලා කොහොම නමුත් අපි ඇත්තෝ කෘතවේදීව මතක් කරනවා. අපේ මියගිය අපවත් වෙච්ච අපේ සියලු කල්යාණ මිත්‍රවරුන්, ඥාතිවරු, මව්දෙමව්පියෝද අප මේ කරන්නා වූ යහපත් ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියා දැනදක සතුටු වේවා, අනුමෝදන් වේවා, අනුගමනය කෙරෙත්වා. එයත්න්ගේ ජීවිතත් නිවන් මගටම යොමු වේවා කියලා සාදු කියමු. ඉදං මේ ඥාතේනං හෝතු
සුඛිතා හොන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අදිෂ්ඨාන හැටියට තබාගමු. අපි මේ වගේ යහපත් මාර්ගයට එළඹිලා යහපත් කටයුතු වලට යෙදලා ඉන්නේ. අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක්, සත්පුරුෂ සමාගමක්, සතන් සමාගමක් ලැබුණු නිසා ඉතින් අපිට පාප මිත්‍රයෝ, අසත්පුරුෂයෝ, බාල සේවනයක් ලැබුණා නම් අපි අද මෙතන ඉන්නේ නැහැ. එහෙනම් අපි කාමයන් විඳ විඳ, පව් කර කර, අකුසල් කර කර, මානෙන්, තෘෂ්ණාවෙන්, අවිද්‍යාවෙන් ගත කරන ජීවිතවලට වැටෙන්න ඉඩ තිබුණා. එහෙම නොවුනේ බුදු පියාණන් වහන්සේ කියන කල්යාණ මිත්‍රයා නිසා. හැබැයි ඒ කල්යාණ මිත්‍රයා අපි හඳුනාගත්තේ අපේ ජීවිතයට සම්බන්ධ වෙච්ච කල්යාණ මිත්‍රවරු නිසා. එහෙමනම් මේ ලැබුණු කල්යාණ මිත්‍ර ඇසුර යාව නිබ්බානපත්තිය, නිවන් සාක්ෂාත් කරන තුරුම එසේම වේවා කියන අදිෂ්ඨානයත් කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඒ වගේම අපි මේ කරන කියන සියලු දේවල් පරම නිෂ්ඨාව, පරම අදිෂ්ඨානයේ, පරම අර්ථය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමයි. ඒක නිසා එයත් අපි අදිෂ්ඨානයක් හැටියට හිතේ තියාගමු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං සබ්බ දුක්ඛා පමුන් සාදු සාදු සා. සිත, කය, වචනේ මෙහෙवला ඊයේ අද මේ මොහොත දක්වාම සිද්ධ කරන්නට යෙදුනා වූ දාන, සීල, භාවනා, පුණ්‍යානුමෝදනා, බුද්ධ වන්දනා, මේ සියලු යහපත් ක්‍රියා, පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියාවල බල මහිමේ අප මේ ගත කරන්නා වූ ආර්ය ජීවිතේ, යෝගී ජීවිතේ, යහපත් උතුම් මනුෂ්‍ය ජීවිතේ, පැවිදි ජීවිතේ තවදුරටත් නිවන දෙසටම, නිකලෙස් භාවයේ දෙසටම, ආර්ය භාවයේ දෙසටම පමුණුවා ගන්නට, යොමු කර ගන්නට අපිට ශක්තියක් වේවා, ධෛර්යයක් වේවා, හේතු වාසනා වේවා. අප සමග සිටින මේ කල්යාණ මිත්‍ර පිරිසටත් මේ ශක්තිය එකිනෙකා තුල ගොනු වෙලා අපේ වඩන සීලය, අපේ වඩන ප්‍රඥාව, අපේ සමාධිය හොඳින් දියුණු කරගෙන අපි හැම දිනාටම මේ භවය තුලදීම, මේ ජීවිතයේ තුලදීම ditta ධම්මික වශයෙන් බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවේශනසී වැඩවදාළ උතුම් නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමේ ශක්තිය අපි හැම දිනාටම උදා වේවා කියලා සාදු කියලා අදිස්ථාන. දැයි තුනුරුවන් සී කරගෙන තුන් වාරයක් පසඟ පිටවා වඳිමු. වන්දනාව අවසානයේ බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. ධම්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු. පැවිදි ඇත්තෝ මේ ගිහි ඇත්තන්ට ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ
චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. කල්යාණ මිත්‍ර වන්දනාව. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. සමාචාර ඕකාස වන්දාං බන්තේ. සාදු අනුමෝදාමි. සාදු අනුමෝදිතබ්බං. කමාමි කමිතබ්බං. කමාමි කමිතබ්බං. කමාමි කමිතබ්බං. සුඛී භවතු.